Hi, welcome to my channel. ඔන්න ශයිනිස් තාද අපි අපේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ ලංකාවේ ඉන්න ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ ජනප්‍රිය ලේලිවරු හා බෑනවරුන් පිළිබඳව. ඔයාලා දැනගෙන හිටියද මෙයාලා ජනප්‍රිය මේ පුද්ගලයන්ගේ ලේලිවරු හා බෑනවරු කියලා? එහෙනම් වැඩි කතා බහක් කරන්නේ නැහැ. අපි ඉක්මනට යමු අපේ වීඩියෝ එකට. සෙව්වන්දි ලියනගේ. කවුද මේ සෙව්වන්දි ලියනගේ කියන්නේ? සෙව්වන්දි ලියනගේ කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයෙක් වුණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මහරජ රාජපක්ෂගේ බිරිඳ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙක් වුණ මුල් කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව ඉතාමත් ප්‍රසිද්ධත්වයට පත් වුණා. කුෂානි සඳරේකා කියන්නේ අපේ ලංකාවේ හිටපු දක්ෂම ගායන ශිල්පිනියක් වෙන මාලිනී බුලත් සිංහල මහත්මියගේ පුත් කසුන් කල්හාරගේ බිරිඳ. ඉතින් කුෂානි මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය දන්න ජනප්‍රියම ගායිකාවක්. ශිරන්ති රාජපක්ෂ. ඇය ගැන නම් ඔයාලා හැමෝම දන්නවා ඇති. අපේ රටේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්ගෙම පියෙක් වන දිවංගත ඩී.ඒ. රාජපක්ෂ කියන ජනප්‍රියම දේශපාලඥවරයාගේ පුත් මහින්ද රාජපක්ෂගේ බිරිඳ තමයි ශිරන්ති කියන්නේ. ඇය ජනාධිපති ආර්යාවක් වගේම අපේ රටට කීර්තියක් ගෙනත් දුන් රෝ රැජිනා. දිල්හානි ඒකනායක ගැන නම් රටේ හැමෝම දන්නවා ඇති. හැබැයි ඔයාලා දන්නවද? දිල්හානි ඒකනායක කියන්නේ අපේ රටේ හිටපු ජනප්‍රියම ගායකයෙක් වන මිල්ටන් පෙරේරා මහත්තයාගේ පුත් ප්‍රියංකර පෙරේරාගේ බිරිඳ. ඒ වගේම දිල්හානි කියන්නේ මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. සනුක වික්‍රමසිංහ. මොහුව නම් වැඩිපුරම දන්නේ අපේ රටේ නවපරපුර. හැබැයි සනුක කියන්නේ අපේ රටේ ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් වන රෝකාන්ත ගුණතිලක මහතාගේ බාලදීනිය වන වින්ඩි ගුණතිලකගේ සැමියා. ඒ වගේම සනුක මේ වෙනකොට ඉතා ප්‍රසිද්ධ දක්ෂ ගායන ශිල්පියෙක්. දිනිති වල්ගමගේ. දිනිති කියන්නේ ගොඩක් අය දන්න චරිතයක්. ඒ වගේමයි දිනිති කියන්නේ අපේ රටේ මේ වෙනකොට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ පුත් රංගන ශිල්පී සංගීත් සතරසිංහගේ බිරිඳ. ඒ වගේමයි දිනිතිත් ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. පූජානි භාග්‍යා. පූජානි කියන්නේ අපේ රටේ හිටපු තවත් එක් දක්ෂ ගායකයෙක් වන මුවන් ගුණවර්ධන මහතාගේ පුත් මේ වෙනකොට ගායන ශිල්පී රංගන ශිල්පී ගයාන් ගුණවර්ධනගේ බිරිඳ. ඒ වගේම පූජානිත් මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය පල කවුරුත් දන්න රංගන ශිල්පිනියක්. දිනක්ෂි ප්‍රසාද්. දිනක්ෂිවත් අපේ රටේ හැමෝම දන්නවා. ඉතින් දිනක්ෂි කියන්නේ අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් වන නාරද දිසාසේකරගේ පුත් මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ බිරිඳ. ඒ වගේමයි දිනක්ෂි කියන්නේත් මේ වෙනකොට ලංකාව තුළ ඉතාමත්ම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. දිනක්ෂි වගේම තමයි සාරංගත්. මොකද දිනක්ෂිගේ පියා කියන්නේ අපි හැමෝම දන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා. එමී ඇන්තනී නමින්ම අඳුරගන්න පුළුවන් වෙන කෙනෙක්. ඉතින් අපේ රටට හිටපු වටිනාම කලාකරුවෙක් වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ ලොකු පුත් වන අකිල ධනෝතරගේ බිරිඳ තමයි එමී කියන්නේ. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් හෝ ගායන ශිල්පිනියක් නෙවෙයි. නමුත් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇය බොහෝසේ ප්‍රසිද්ධයි. බොවිනිකා හල්විටිගේ. බොවී කියන්නේ ඇන්තනී පවුලේ සමාජිකාවක්. ඉතින් ජැක්සන් ඇන්තනී මහතාගේ පොඩි පුත් වන සජිත ඇන්තනීගේ බිරිඳ තමයි බොවිනිකා. බොවිනිකා සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ජනප්‍රිය චරිතයක්. ලිමිනි රාජපක්ෂ. ලිමිනිත් කවුද කියලා ඔයාලා හොඳටම දන්නවා ඇති. ඔව් අපේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ තමයි ලිමිනි කියන්නේ. ලිමිනි කියන චරිතය අපේ රට තුළ විශේෂයෙන් කතාබහට ලක්වන චරිතයක්. ටට්‍යාලාලී ජයරත්න.
හැබැයි එහෙම කියනවට වඩා ටට්ටයාලා රාජපක්ෂ කිව්වොත් ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහතාගේ පොඩි පුත්වන රෝහිත රාජපක්ෂගේ බිරිඳ තමයි ටට්ටයාලා කියන්නේ. ඒ වෙළඳ දැන්වීමට රංගනයෙන් දායක වුණත් ඊටත් වඩා රාජපක්ෂ පවුලට එකතු වීමෙන් පසු ඇයව ජනප්‍රියත්වයට පත් වුණා.